දැන් ඉතින් පරි නිටි දෙන්නත් එක්ක හම්බෙලා හිටලා සමුගන්නවා. ඊට පස්සේ නිටි ගොඩක් මුත්‍රායි පරිත් අඳිනවා. දැන් ගෙදර කොහොමද තාත්තා කියනවා නිටි මේ වගේ වැඩක් කරා නම් ආයේ මේ ගෙදරින් කවුරුත් මේ නිටිත් එක්ක කිසි සම්බන්ධයක් දක්වන්න එපා. කිසිම යාළුකමක් කියන්න එපා. දැන් ඉතින් පරිට දැන් ගොඩක් දුකයි මේ නිටි ගැන කියනවා තාත්තා. ඉතින් අපි කියන මේ වගේ දෙයක් කළයි කියලා. දැන් ඉතින් රාජීව්ගේ අම්මලා ගොඩක් තරහ ගිහලා ඉන්නේ. මම මගේ පුතාට මේ වගේ දෙයක් කළා. මම හොරටත් කරන්නම්කෝ. මගේ පුතාගේ කසාදේ ගින්න මරලා ගියා කියන දේ ගොඩක් තරහෙන් රාජීව්ගේ අම්මත් හොඳටම බයිනවා. කොහොමද දැන් ඉතින් මේ කොහොමද පරිගේ විවාහය සිද්ධ වෙන්නේ නැහැ. කොහොමද දැන් ඉතින් සංජු යනවා පරිගේ මේකට යනවා සංජුත් කියනවා රාජීව් කියනවා අම්මලා මේ කොහොමද සාමී ඔයා දැන් අංගේ ගිනවා මේ අපේ අතිනේ අඳගන්න සාරියේ පරක් කියන විදිහට මේ ඔයා කසාදෙද කියලා අහනවා. ඊළඟ දැන් රාජීව් පරි දෙන්නත් එක්ක විමුණදී හලලා ඉන්නවා. ඊට පස්සේ දැන් ඉතින් පරි කොහොමද රාජීව් හිතනවනේ. කොහොමද දැන් ඉතින් නිතියේ ගෙදර මේ ඔයගොල්ලන් අම්මට රොකේ මාරුවක් අල්ලනවා මේ වෙලාවේදී. ඉතින් ගිහින්දා ටැක්සි කාරයෙක් ගෙනියන පාරක් අහනවා මේ යන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කොහොමද මේ විශ්ව මොකද කියලා බලමු.